Good evening to all of you. Good evening. Good evening, madam. Right, we'll start the class while we are doing. I think others will join, right? So today in business communication, we have come to the last part in the business communication. Um, that is negotiation, job and careers, and job interview skills we are going to see, right? That is what we are going to see today. Okay. So we'll start with what is negotiation. Negotiation, right? Now you can see the definition here. Negotiation is a discussion between two or more parties aimed at reaching an agreement that benefits everyone involved, right? So in business, it helps solve problems, make deals and build good working relationships. ඒ කියන්නේ දැන් negotiation කියන්නේ දැන් business එකක් කරද්දී there will be two parties නේද? Two or more parties. හරිද? එතකොට මොන හරි දැන් ගැටලුවක් හරි business deal එක හරි කතා කරලා කතා කරලා දෙන්නම එක agreement එකට එන එක තමයි අපි කියන්නේ negotiation කියලා. හරිද? For example, we can say, right, when buying something, you might talk about the price and agree on one you both feel good about. නේ? ඒ වගේම at work, negotiation can happen when deciding on salary or job responsibilities. Now we'll see when buying. If you are going to buy something, now the shopkeeper is telling some price. කියමුකෝ දැන් මොන හරි ඔයාලා මේ ප්‍රොඩක්ට් එකක් ගන්න ගියා. එතකොට shopkeeper කියනවා ඒක 2500 කියලා. හරිද? එතකොට ඔයාලට හිතෙන්නේ ඒක නෑ 2500 වටින්නේ නෑ. එතකොට 2000 වගේ දුන්නොත් ඇති මේ ප්‍රොඩක්ට් එකට එහෙම කියලා හිතනවා. හරිද? එතකොට බාගේන් කරනවා. බාගේන් කරලා දෙන්නම එක ප්‍රයිස් එකකට ඇග්‍රී වෙනවා නම් ඒක තමයි කියන්නේ අපි negotiation කියලා. That is in business dealing. So in employment, now like you're asking a promotion. හරිද? දැන් මේ ගොඩක් experience තියෙනවා. හරිද? මේ අවුරුද්දේ මට මේ promotion එකක් හම්බෙන්න ඕනේ කියලා. ඔයාලා මේ performance evaluation එකම තියලා කතා කරනවා. දැන් ඔයාලට කතා කරයිනේ. එතකොට මේ CEO හරි කවුරු හරි GM හරි කවුරු හරි කතා කරයිනේ performance evaluation බලලා. එතකොට ඔයාලගේ demand එක කියනවානේ මම දැන් මෙච්චර අවුරුදු ගානක් මෙහි වැඩ කරා. එතකොට මෙච්චර ස්කිල්ස් මම ඩෙවලොප් කරගත්තා, මෙච්චර එක්ස්පීරියන්ස් තියෙනවා. එතකොට මච්චරක් සැලරි ඉන්ක්‍රිමන්ට් දෙන්න කියලා ඔයාලගේ ඩිමාන්ඩ් එක ඔයාලා කියනවා. එතකොට එයාලා මොනවද කියන්නේ? එයාලගේ පැත්තේ මේ in their point of view they will tell whether your demand is okay or not. දැන් ඔයාලා ලක්ෂ දෙකක් සැලරි ඉල්ලුවා නම් එතකොට කම්පැනි එකකින් පැත්තෙන් එයාලා බලනවානේ මෙයාට ලක්ෂ දෙකක් අපිට දෙන්න පුළුවන් වෙයිද කියන එක. එතකොට එයාලා negotiate කරනවා. දැන් ඔයාලා කියන එක ඇත්ත තමයි ඒත් දැන් කම්පැනි එක තියෙන තත්ත්වෙට ඔයාලට ලක්ෂ එකමාරක් විතර දෙන්න පුළුවන් කියලා එයාලගේ ඩිමාන්ඩ් එක කියනවා. එතකොට ඔය දෙන්නම කතා කරලා එක ඇග්‍රීමන්ට් එකට එනවා නම් හරි දැන් ඔයාලට ලක්ෂ දෙකක් එපා එකමාරට ඇග්‍රී වෙනවා නම් ඒකට කියන්නේ අපි negotiation. හරිද? ඒ කියන්නේ රණ්ඩු වෙන්නේ නැතුව කතා කරලා මොන හරි business dealing හරි මොන හරි එකකට එකඟ වෙනවා නම් agreement එකට එනවා නම් ඒකට කියන්නේ negotiation කියලා. Right? So why is negotiation important? දැන් business එකේ ඇයි ඒක අවශ්‍ය වෙන්නේ කියලා බලුවොත් it helps resolve workplace conflict peacefully. නේද? දැන් මම කියන දේ හරි කියලා එක්කෙනෙකුයි තව බොස් කියන එක තමයි හරි කියලා බොස් දෙන්නම දැන් employee and employer දෙන්නම දෙපැත්තට ඇද්දොත් කවදාවත් workplace එක peacefully වැඩ කරන්න බෑනේ. ඒතකොට එතන රණ්ඩුවක් ඇති වෙනවා. ඒ හින්දා දෙන්නම කතා කරලා agreement එකට එනවා නම් negotiate කරනවා නම් කවුරු හරි එක්කෙනෙක් එයාගේ කැමැත්තට agree වෙනවා නම් අපිට conflicts අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ රණ්ඩු මේ මොකද disagreements ඒවා අඩු කරගන්න පුළුවන්. So it helps resolve workplace conflicts peacefully and also enables better deals with suppliers, clients or partners. Okay, now your supplier is telling මට මේ ගානට තමයි ඔයාලට raw material supply කරන්න පුළුවන් කියලා එයා කියනවා supplier. Okay, එතකොට ඔයාලා දැන් මේ manager නම් දැන් discuss කරලා බලනවා අනිත් අයත් එක්ක මේ ගානට raw materials ගත්තොත්
අපිට profit margin එකට යන්න පුළුවන් වෙයිද? මේ profit එක අඩු වෙයිද? එහෙම discuss කරලා බලලා supplierත් එක්ක agreement එකකට එනවා. එතකොට deals හොඳ dealings හම්බ වෙයි, right? Suppliers, clients, partners හැමෝත් එක්කම. So it enables better dealings, right? And builds trust and long term relationship. දැන් රණ්ඩු වෙලා dealings තියෙනවා නම් රණ්ඩු වෙවි ඉන්නවා නම් දැන් supplier එකයි supplier and the company is is always in a conflict, right? එතකොට මොනවද වෙන්නේ? ඒ අර supplier and company relationship එක දුර දිගට යන්නේ නැහැ නේ. කොතන හරි එක කැඩෙනවා. trust එකක් නැති වෙනවා. because supplier කියන ගානට අපි කවදාවත් එකඟ වෙන්නේ නැහැ. අපි කියන ගානට supplier කවදාවත් එකඟ වෙන්නේ නැහැ. එතකොට business dealing එක එතනින් දැන් දුර දිගට ගෙනියන්න බෑ. so it can't be a long term relationship, right? So if you negotiate, හරිද? ඒ කියන්නේ දෙන්නම කතා කරලා agreement එකට එනවා නම් අපිට මොනවාද build we can build trust and we can build long term relationship, right? That is one thing. The other thing is negotiation supports career growth and effective teamwork. දැන් මම කලින් වගේ දැන් කියමුකෝ ඔයාලා salary increment එකක් ඉල්ලනවා. එතකොට එයාලා කියන ගානට ඔයාලා එකඟ වුණා. හරිද? එතකොට මොනවාද කරන්නේ දැන් එයාලා කියන ගානට අපි එකඟ වෙලා ඒ salary එකට වැඩ කරනවා නම් you can get promotion easily in the same company. So it supports your career growth and effective teamwork. So this is what we need negotiation, right? For these reasons. So what is the key steps in negotiation, right? Preparation. එතකොට අනිත් අයත් එක්ක agreement එකට එනවා නම් know your goals. එතකොට ඔයාලගේ goals හොඳට දැනගෙන ඉන්න ඕනේ. හරිද? දැන් මේ salary increment එක ගැන boss එක කතා කරන්න යන්න ඕනේ කියලා ඔයාලා හිතාගෙන ඉන්නවා, right? Then salary increment and promotion. Then promotion එකක් ගැන කතා කරන්න යනවා නම් you must know your goal නේ. මම දැන් තව අවුරුදු දෙකකින් කොතනද ඉන්න ඕනේ මේ company එක. Now if you are in the how do we say we'll say in executive position, now you will imagine that within 2 years I should become a senior executive වෙන්න ඕනේ කියලා ඔයාලගේ goal එක තියෙනවා. එතකොට next year ඔයාලා ගිහිල්ලා කතා කරයිනේ. Now I have worked for 2 years. My goal is to become senior executive. ඒ හින්දා මට මම මෙච්චර skills develop කරලා තියෙනවා. මට මෙච්චර experience තියෙනවා. එතකොට මට මේ promotion එක දෙන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන්. So you know your goal. එතකොට ඔයාලගේ goal එක දැනගෙන ඉන්න ඕනේ. මම මේ 2 years වලින් කොතනටද යන්න ඕනේ. Right? After that best alternative. එතකොට හිතේ තියාගන්න ඕනේ තව එකක්. මොනවාද මේකට දැන් company එක කැමති නැත්තම් senior position එක මට දුන්නේ නැත්තම් you should have an alternative නේ වෙන company එකට apply කරන්න පුළුවන්. So you have to be prepared, okay, and understand the other party's needs. ඒ වගේම දැන් ඔයාලට ප්‍රොමෝෂන් එක දෙන්න බෑ කිව්වා කියමුකෝ රිජෙක්ට් කරා හරි මොනවා හරි කිව්වා කියමුකෝ. එතකොට we should not get angry with that person. මොනවාද බලන්න ඕනේ we should understand. එතකොට මේ කම්පැනි එකකින් මගේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඇයි මට මෙයාලා ප්‍රොමෝෂන් එක දෙන්නේ නැත්තේ? තව මම skills develop කරගන්න ඕනේද? ඒ වගේ දේවල් you have to understand. That is come under preparation, right? So that is the first step in negotiation. You should know your goal and you should be aware with the best alternatives. Anith එක you have to understand the other party's needs also, right? After that bargaining, other step. Exchange offers and find common ground. දැන් අර කලින් මම කිව්වා වගේ දැන් 2500 price එකක් shopkeeper කියනවා නම් ඔයාලා දෙන්න කැමති only 2000 නම් එතකොට දෙන්නටම නැතුව 2250 එකට agree වෙන්න පුළුවන්. එතකොට එයා කියපු ගාණක් නෙමෙයි ඔයාලා කියපු ගාණක් නෙමෙයි common ground 2250 එකට agree වුණා. So that is bargaining. රණ්ඩු වෙන්නේ නැතුව දෙන්නම agreement එකකට එනවා. Right? Then closing. Right, agree on final terms or decide to stop negotiating. දැන් අර කතා කර යා අඩු කරන්න බෑ කියනවා අපි අඩු කරන්න ඕනේ කියනවා ඔය රණ්ඩු වෙවි ඉන්න නැතුව you have to come to a conclusion. either agree වෙන්න ඕනේ එක්ක agree වෙන්න ඕනේ
agree වෙලා negotiation එක stop කරන්න ඕනේ. එහෙම නැත්නම් එපා කියලා එන්න ඕනේ නේ. So that is come under closing step. Next one, learning. So that is also a step. That means review what worked well and what to improve next time. Okay. Then negotiating skill එක දැන් ඔයාලා කතා කරා boss එක. Job responsibilities ගැන හරි, salary increment හරි, එහෙම නැත්නම් promotion ගැන හරි කතා කරා. එතකොට එතන disagreement හරි agreement හරි වුණා. කියමුකෝ. එතකොට අපි මේ එතනදී learn කරන්න ඕනේ කොහොමද ඊළඟ සැරේ negotiate කරන්නේ. හරිද? දැන් කොහොමද මෙයාලා මගේ කැමැත්තට කන්වින්ස් කරගන්නේ? ඒක දැන් මේ ඒ වෙලාවේ අර සිටුේෂන් එකේදී අපි ලර්න් කරගන්න ඕනේ. So next time you can negotiate in a better way. Right? එතකොට argue කරනවට වඩා right if they don't like your offer. හරිද? දැන් එයාලට දෙන්න බැරි නම් අමාරුයි නම් හරි. එතකොට අපි ලර්න් කරන්න ඕනේ හරි මෙයාලා මේ විදිහට කතා කරොත් කැමති නැහැ. එතකොට මම වෙන මොන හරි ස්ට්‍රැටජි එකක් යූස් කරගන්න ඕනේ මෙයාලව කන්වින්ස් කරලා මගේ කැමැත්තට ඇග්‍රී කරගන්න. එහෙම කියලා you have to learn from the situation. Then in the next year or in the next meeting you can speak with improvement, right? So you have to learn. So these are the key steps in negotiation, right? So basic negotiation strategies. දැන් මම කියවනේ strategies තියෙනවානේ කොහොමද අපි අනිත් අයව කැමති කරගන්නේ අපේ මේ මොකද්ද business dealing එකට, right? First thing is you have to show openness by sharing your goals to build trust. හරිද? දැන් අර hidden මේකක් තියෙන්න බෑ. අපේ goal එක ඇත්තටම අපේ මේ meeting එකේදී කියන්න ඕනේ. දැන් promotion එකක් ඉල්ලනවා නම් salary increment එකක් ඉල්ලනවා නම් මේ openly කියන්න ඕනේ. මෙන්න මේක තමයි මගේ goal එක. මම 2 years වලින් senior executive කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙලා තමයි මෙහි වැඩ කරේ. මෙච්චර experience ගත්තේ ඒ හින්දා. මෙච්චර skills මම develop කරගත්තේ ඒ හින්දා. එහෙම කියලා openly කතා කරනවා නම් they will trust you. Right? If you are openly share, if you share your goals openly, you can build up a trust with the employer. Right? So that is first thing. Okay, basic thing. You have to share your goals in an open way. Right? And second one is make the first offer to set a positive starting point. Right? Now you can say like make the first offer. You can say like now you are expecting salary increment 150 වගේ කියමුකෝ. හරිද? එතකොට එහෙම බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට first offer එකම ඔයාලා 150 කියන්න නැතුව මොකද්ද කියන්න ඕනේ 115 වගේ 125 වගේ කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ negotiate කරලා කතා කරලා ඔයාලා එතකොට cost starting එකක්නේ කතා කරලා ඔයාලගේ කැමැත්තට ගේන්නත් පුළුවන්. ඒකට වඩා චුට්ටක් අඩු වෙන්නත් පුළුවන්. So එකපාරටම 2 lakhs එහෙම ඉල්ලන්න නැතුව you can make the first offer to set a positive starting point. Okay? After that, the most important thing is aim for a win-win outcome. Where both sides gain. Win-win outcome කියන්නේ දැන් employer ටත් ඒකෙන් profit එකක් තියෙන්න ඕනේ. දැන් අර agreement එකේ employee ටත් profit එකක් තියෙන්න ඕනේ. That is only win-win situation කියලා කියන්නේ. Right? A win-win outcome is a situation where all parties involved in a negotiation or agreement benefit and feel satisfied with the result. In business, this means both sides get something valuable and willingly accept the solution, leading to positive relationship and long-term success. Now, if we take the earlier example, right? Now, 2000, you are asking a product for 2000 and they are willing to sell for 2500. Okay. But the common ground එකේ agree වෙනවා 2250 වලට ඔයා ගන්නත් agree වෙනවා එයාලා විකුණන්නත් agree වෙනවා. හරිද? එතකොට බලන්නකෝ win win outcome නේ. එයාලත් කැමති වුණානේ. එතකොට එයාලටත් profit එකක් තියෙනවා. ඔයාලටත් එච්චර පාඩුවක් නැහැ. So that is only win win outcome. So okay, and if you are an employee and with the employer if you are dealing asking promotion or salary increment එතකොට 150 බලාපොරොත්තු වෙලා 130 වගේ හම්බුණත් ඔයාලටත් පාඩුවක් නැහැ. එයාලත් satisfied නේ. මෙයා 150 ඉල්ලුවා ඒ වුණාට අපි 130 වලට තමයි agree උනේ කියලා එයාලත් satisfy වෙනවා. So that is we call win-win outcome.
right? That is also a basic negotiation strategy. And after that, listen actively and stay polite to strengthen relationship. හරිද දැන් එකපාරටම 2 lakhs යාලා salary ඉල්ලුවා යාලා දෙන්න බෑ කිව්වා එතකොට දඩස් දාලා නැගිටලා ඉන්න right you have to listen actively යාලා මොනවද කියන්නේ ඇයි මේක දෙන්න බෑ කියන්නේ ඒක මොකද්ද you have to listen their reasons and stay polite හරිද මේ argue කරන්න හොඳ නැහැ you have to stay polite and strengthen relationship හා හරි කමක් නැහැ මම දිගටම වැඩ කරන්නම් හරි මොන හරි එතනද කියලා ඇවිල්ලා you can search another job නේද එතකොට එයාලගේ relationship එකක් නැති වෙන්න ඉදිරියේදී මොන හරි උදව්වක් ගන්නත් පුළුවන් you can go to your own goal also so that is also a strategy right basic negotiation strategy you have to listen actively and stay polite to strengthen the relationship right that is very important in the business dealings you have to stay polite you should not argue with anyone, right? Then only you can build up a strong relationship in the nurse field. Okay. So next we'll see why do employees need negotiation skills? Now, if we all of us are employees, right? Then why do we need negotiation skill? Skill එකයි අපි develop කරගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ flexibility එකක් තියෙන්න ඕනේ නේ. අපි අනිත් අයත් එක්ක agreement අපිට flexibility එකක් තියෙන්න ඕනේ. හරිද? හොඳට කතා කරන්න ඕනේ. politely කතා කරන්න ඕනේ. listen කරන්න ඕනේ. ඇයි ඕව තියෙන්න ඕනේ අපිට? Because to resolve conflicts, right? Negotiation helps employees solve disagreements peacefully and keep good relationship at work with colleagues also. හරිද? දැන් රණ්ඩු වෙලා එක තැන වැඩ කරන්න බෑනේ. එතකොට දැන් ටීම් එකේ ටීම් ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා හිතන්නකෝ. එතකොට අපේ ටීම් එක ඉන්නවා නම් අනිත් ටීම් මෙම්බර් එයාත් එක්ක මොනවා හරි දැන් මේ මොකද්ද ප්‍රොජෙක්ට් එක සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා. හරිද? එතකොට මෙයා ගැන මේ gossip කරලා හරි කියලා හරි ටීම් ලීඩර්ට හරියන්නේ නැහැ නේ. එතකොට එයාත් එක්ක කතා කරන්න ඕනේ. මෙන්න මේ ගැටලුව තියෙනවා ඔයාගේ මේ contribution එකේ. අපි මේක මේ විදිහට හදාගමුද? එහෙම politely කතා කරලා මොනවද කරගන්න පුළුවන්? We can resolve the conflicts, right? And that is one thing. So we need negotiation skill, right, employees? The second one is career growth. Employees can negotiate better salaries, benefits, and job roles, helping them advance in their career, right? Now, ඔයාලට විතරක් දැන් හිතන්නකෝ ඔයාලගේ organization එකේ job description එක කියනවනේ ඔයාලට දැන් ඔයාලා recruit කරනකොටම so this is what we are expecting from you කියලා කියනවනේ ඔයාලගේ job role එක කියනවා. හරිද? එතකොට යන්න තව ඔයාලට job role එකේ නැති ඒවා responsibility දෙනවා. එතකොට අපි මොනවද කරන්න පුළුවන් කටවාගෙන ඔක්කොම කරගෙන හිටියොත් අපිට burden එක වැඩි වෙනවානේ. Then you can go and talk to your senior officer. මේ මට මම එද්දි මේ මගේ job role එක මෙච්චරයි මට කිව්වේ. ඒ වුණාට මේ responsibilities මට වැඩි වෙනවා. එතකොට මේ time limit එකේ මට කරගන්න අමාරුයි. Please මේක පොඩ්ඩක් adjust කරලා දෙන්න පුළුවන්ද කියලා you have to talk with. Then they can understand and either they can මොනවාද ඔයාලට promotion එකක් දෙයි අර responsibilities එක එහෙම නැත්නම් මොකක්ද responsibilities අඩු කරන්න right so you have to negotiate with the employer or your direct boss right next one better solutions negotiation leads to solutions that work well for everyone avoiding repeated problems මම අර කලින් කිව්වා වගේ දැන් team member එක මොන හරි ගැටලුවක් තිබ්බොත් එක කතා කරලා එතනින්ම ඉවර කරොත් දිගින් දිගට යන්නේ නැහනේ repeated problems වෙන්නේ කතා කරන්නේ නැතුව එයා කරන දේ අර එයාත් එක්ක කතා කරන්නේ නැතුව එයා කරන දේ හරි කියලා නැත්තම් අපේ වැඩ ටික කරොත් ඇති එහෙම කියලා හිටියොත් ඒ problem එක repeat වෙනවානේ so negotiation you have to talk with them then you should you can avoid repeated problems right next one build strong relationship as I told earlier you can build up strong relationship when you have good negotiation skills it helps maintain trust and cooperation with co-workers managers and clients and the trust එකක් build up වෙනවා negotiation skill එක තිබ්බොත් right so workplace success employees who negotiate will help their team and company achieve goals smoothly නේද කතා කරලා හැමෝම මේ agree වෙලා වැඩ කරොත්
you can achieve your goals also, and you are going to help to achieve the company's goals. Next one, teamwork. Negotiation encourage listening to different ideas and working together effectively. Negotiation skill එක අපිට තිබ්බොත් මොකක්ද අනිත් අයගේ ideas දැනගන්න පුළුවන්. You can listening to different ideas. ඊට පස්සේ and working together effectively. එයාලගේ ideas අරගෙන effectively work කරන්න පුළුවන්. And also it saves time and money. Handling issues early through negotiation reduces wasted time and conflicts. You can save the time and money also, right? Because you are going to reduce the wasted time and conflicts. So in short, negotiation skills help employees communicate better, solve problems, suggest ideas, and succeed in their jobs. So this part is very important in business dealings negotiation, right? So the other thing in business communication, we are going to see jobs and careers, right? How to prepare for jobs. දැන් ඔයා වැඩ කරන කට්ටියනේ ඉන්නේ. හරිද? දැන් වෙන තැනකට යන්න අදහසක් තියෙනවනේ. හරි? වෙන job එකක් career growth එකක් expect කරනවා නම්. හරිද? මේක වැදගත් වෙනවා. How to prepare for jobs, right? Then if you are expecting to do a business even, it will be helpful if you are going to recruit new people. දැන් ඔයාලා business එකක් පටන් අරගෙන අලුත් අයව රික්‍රූට් කරනවා නම් ඔයාලගේ බිස්නස් එකට එකතු කරගන්නවා නම් මේ knowledge එක තියෙන හොඳයි. හරිද? So jobs and careers. First one is how to prepare for jobs. මොනවද අපි කරන්නේ ඉස්සෙල්ලාම CV එකක් හදා ගන්න ඕනේ. Build a resume. Create a clear and professional CV highlighting මොනවද ලගේ education, skills and experience. මේ ටික highlight කරලා තමයි අපි resume එක හදා ගන්න ඕනේ. හරිද? resume එක දැම්ම දාලා විතරක් බලාගෙන ඉන්න බෑ. ඊට පස්සේ මොනවද කරගන්න ඕනේ ඔයාලා? දැන් එයාලා ඉන්ටර්වියු එකට කෝල් කරන්න නැතත් you have to practice interviews. common questions තියෙනවානේ ඉන්ටර්වියු එකේ අහන common questions තියෙනවානේ. දැන් Google එකේ search කරාම comments ගොඩාක් එනවා. හරිද? එතකොට ඒවට කොහොමද උත්තර දෙන්නේ කියලා පුරුදු වෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාලා employer නම් හරිද? දැන් මේ බිස්නස් එකක් පටන් අරගෙන ඔයාලා ජොබ් එකට කට්ටියව රික්‍රූට් කරනවා නම් මොකද්ද ප්‍රශ්න අහන්න පුළුවන් කියන එකත් ඔයාලා ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. දෙපැත්තම තියෙනවා මේකේ, right? And gain experience. ඔයාලා ජොබ් එකක් සර්ච් කරනවා නම් වෙන ෆීල්ඩ් එකකට යනවා නම් හරිද? do internship, part-time jobs or volunteer work to build practical skills. ඒක තමයි most important. හරිද? ගොඩාක් අයට බලන්නකෝ educational qualification ගොඩාක් තියෙයි. ඒ වුණාට practical skills නැහැ. Because they have not done internships. හරිද? එතකොට ලොකු salary එකක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි මේ practical skills හදාගන්න මොනවද කරන්න ඕනේ? internship කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ field එකේ part time job එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් salary නැතුව හරි අර skill එක develop කරගන්න අපි මොනවද කරන්න ඕනේ? volunteer work. salary නැතුව හරි අපි කැමතිෙන් ගිහිල්ලා ඒ job එක කරන්න ඕනේ. Then only you can build up the practical skills. දැන් කොච්චර අපි දැන් පොත්පත්වල තිබ්බත් knowledge එක දුන්නත් ඒක හැම එකක්ම apply කරද්දී මොනවා හරි practical problem එකක් එනවනේ. එතකොට practical problems solve කරන්න එතනදී skill එකක් අපිට තියෙන්න ඕනේ. එතකොට මේ educational qualification විතරක් මදි අපිට practical skills අනිවාර්යෙන් ඕනේ. එතකොට experience ගන්න නම් we have to do internship or part-time jobs or volunteer work. Okay. After that, research companies. Then CV එක දාන්න කලින් හරිද මේක බලන්න ඕනේ. Understand the organization you apply to and tailor your applications accordingly. Now bank එකට apply කරනවා කියමුකෝ. හරිද? එතකොට bank එක ගැන හොඳට මේ research කරලා බලන්න ඕනේ. මේ විදිහට CV එක දැම්මොත් තමයි එයාලා ගන්නේ කියන knowledge එක අනුව තමයි you have to apply for that. හරිද? නැත්තම් කියමුකෝ වෙන factory එකකට කියලා වෙන ෆැක්ටරි එකට factory work එකට apply කරනවා කියලා. එතකොට ඒතර තියෙන වැඩ කොටස පොඩි research එකක් අපි මේ Google search කරලා බලා ගන්න පුළුවන්. Then accordingly you have to apply or make the CV, right? And most importantly the other one, network. Connect with professionals through events, social media or referrals to find opportunities. හරිද? දැන් professionals ඉන්නවනේ. දැන් කියමුකෝ දැන් අර bank බැංකුවේ වැඩක් ජොබ් එකට ඇප්ලයි කරනවා නම්
ඒ ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රොෆෙෂනල්ස් ලාව social media through අඳුරගත්තා නම් ඔයාලට chance එකක් තියෙයි jobs ගැන දැනගන්න. So that is important. Network. Connect with professionals through events, social media or referrals. එතකොට ඔයාලට opportunities ටික identify කරගන්න පුළුවන්. I just told bank field, any field, right? If you have an idea, you have to get connect with the professionals in that field. දැන් අර ඉස්සර වගේ නෙමෙයිනේ, social media is there in your hand, right? Easily you can connect with anyone. කොහේ හිටියත් world එකේ කොහේ හිටියත් you can connect with the people, then right, then you can get opportunities, right? අර ඉස්සර වගේ නෑ, දැන් හරි easy අනිත් අයත් එක්ක දැන් ලෝකේ කොහේ හිටියත් professionals like මේ මොකක්ද connection තියාගන්න හරි easy. Then you can find the opportunity, right? This is how you are going to prepare for the jobs. Right. මේක දැන් අනිත් පැත්තටත් අපිට ගන්න පුළුවන්. දැන් ඔයාලා ප්‍රොෆෙෂනල් නම් හරිද? දැන් ඔයාලා ජොබ් එකට හයර් කරන්න යනවා නම් අර ජොබ්ස් හොයනවනේ. එයාලගේ කනෙක්ෂන් තියාගත්තා නම් ඔයාලට රික්‍රූට් කරන්නත් ලේසි වෙනවා. Right? So there is two things in this network. Two people can benefit, employer and the employee. Right? So what are the skills we are going to develop for jobs and careers? Communication skills, right? Both verbal and written to express ideas clearly. It can be English or Sinhala or Tamil, any language. හරිද? එතකොට both verbal and written. ඔයාලා ideas ටික හරියට express කරන්න පුළුවන් නම් සිංහලෙන් හරි මොන භාෂාවෙන් හරියට express කරන්න පුළුවන් නම් both verbal හරිද? කතා spoken එකේ written, right? If you can express your ideas clearly, then you have the best communication skills. ඒක තමයි ගොඩාක්ම important වෙන්නේ job search එකේදී, jobs and careers development එකේදී, right? And teamwork, ability to work well with others. එතකොට මේ teamwork එක අපි කොහොමද හදාගන්නේ, skill එක develop කරගන්නේ? මෙන්න මේ internship වලින්. හරිද? මේ internships වලින් තමයි අපි ඒක හදාගන්න ඕනේ. මේ do internship part time jobs ඒවා වලින් තමයි අපි හදාගන්න ඕනේ අපේ ability එක to work well with others. හරිද? එකපාරටම ගිහිල්ලා job එකක් කරන්න චුට්ටක් අමාරුයි. internship එකෙම ගිහිල්ලා තිබ්බනම් it is very easy to negotiate with others, right? And problem solving, find solutions to challenges effectively. This is also, if you are doing a practical training, it can be developed, right? Problem solving skill. Technical skill, basic computer use, or the software related to your field, මේවා practically හදාගන්න පුළුවන් internship ගියා නම්, right? And time management, organize work to meet deadlines, right? And adaptability, learn to adjust to new situations or roles quickly, right? Next one is confidence, present yourself positively in interviews and networking. These skills you have to develop to get a job, okay? Right. Now දැන් මේ ඔක්කොම කතා කරන්නේ දැන් බලන්න මේ jobs and career search කරද්දී career development එකේදී නැත්නම් job search කරද්දී there will be practical obstacles. ඒ කියන්නේ practical problems will be there. හරිද? ඒක දන්නවනේ. දැන් අපි මම නැත්නම් ඔයාලා කොච්චර කිව්වත් මෙන්න මේ විදිහට skill develop කරොත් අපිට job එකක් හම්බ වෙයි. මේ resume එක දැම්මොත් හම්බ වෙයි කියලා අපි කොච්චර කිව්වත් there are many practical problems when finding jobs, right? So what is the first thing? You know better than me. High competition. Many candidates for few positions. හරිද? දැන් job එකට apply කරාම ඔයාලා මේ interview ගියාම බලන්න පුළුවන් එක position එකට දැන් 10 or 20 people will be waiting. නේද? එතකොට high competition. In all the field there is high competition. Okay, many candidates for few positions. හරිද? අපි මේ කොහොමද overcome කරන්නේ කියලා බලමු. Next problem is lack of experience. Entry level candidates may struggle to prove their abilities. හරිද? ඒකයි කිව්වේ internships එකේ යන්න ඕනේ කියලා. Lack of experience. හරිද? අපිට prove කරන්න බෑ අපේ abilities. Right? Limited network, not knowing many people in the industry. We don't know much professional people in the industry. Now, if you are applying for a banking job, you don't know many people in the banking sector. If you are applying in the software engineering job,
you don't know many people in the software engineering field. The limited network. එකක් ප්‍රශ්නයක්. Next one, unclear job requirements. Job descriptions sometimes are vague and unrealistic. job requirement එක හරියට කියන්න නැත්නම් අපිට හරි job එකක් හොයාගන්න අමාරු වෙනවා. Right? And location and availability. Jobs may be far or have inconvenient hours. නේද? Sometimes night hours වැඩ කරනවට ගෙදරින් කැමති වෙන්නේ නැහැ නේ. පොඩි අය night hours ගිහිල්ලා ගෑනු ළමයි වැඩ කරනවට ගෙදරින් කැමති වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒකත් ප්‍රශ්නයක් නේ. ඒකත් practical obstacle. අනිත් එක ගොඩාක් හෝම් ටවුන් වල ඉඳලා කොළඹට එහෙම අර සිටිස් වලට ගිහිල්ලා වැඩ කරන්න කැමති නැහැ. හරිද? එතකොට jobs may be far. එතකොට ඒකත් අපිට practical obstacle එකක් වෙනවා. හරිද? ඒ වගේ දේවල් තියෙනවා. Next one, economic factors. Market changes affecting hiring trends. හරිද? දැන් අර technology වගේ දේවල් දැන් අපි සල්ලි ගෙවලා ගොඩාක් ඉගෙන ගත්තා. මේ මොකද්ද? මේක එක computer course එකක්. ඔන්න කෝස් එක වෙනකොට මොකක්ද වෙන්නේ? ඒක වැඩක් නැති වෙනවා. ඒ කියන්නේ තව ටෙක්නොලොජි ඩෙවලොප් වෙලා. එතකොට තව එකක් ඉගෙන ගන්න වෙනවා. එහෙම ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා. Hiring trends will be different, right? So that also will be a obstacle when finding jobs. So how are we going to overcome these problems? You have to improve skills and experience, right? Take online courses, right? Attend workshops or pursue certifications to build skills. හරිද? මේ ටික කරගන්න ඕනේ. ඒ කියන්නේ because high competition තියෙනවානේ. හරිද? එතකොට ඔයාලා ඒ crowd එකෙන් වෙනස් වෙන්න ඕනේ නම් මොකද්ද? අපි අපේ skill හැමදාම update කරගන්න ඕනේ. හරිද? මම දැන් කිව්වා වගේ computer course එකක් කරා අවුරුදු දෙකකට කලින් දැන් apply කරනකොට ඔයාලට කියන්න බෑ ගිහිල්ලා මම මේ computer course එක කරලා තියෙනවා. I have a diploma in this computer course කියලා කියන්න බෑ. Why? Because it will be changed නේද? අවුරුදු දෙකකට පස්සේ ඒ certificate එක පෙන්නනවා නම් ඒක දැන් වැඩක් වෙන්නේ නැහැ. ඒක trend එකේ අයින් වෙලා ඇති. So you have to be updated always. Right? Then online courses තියෙනවා. හරිද? workshops, advertisements තියෙනවා නේද? එතකොට ඒවට යන්න පුළුවන් certification courses තියෙනවා නේද? අර red hat එහෙම තියෙනවා නේද certifications courses. එතකොට ඔයාලගේ field එක අනුව ඒවා develop කරගන්න ඕනේ. Then only you can build your skills. And you have to engage in internships, volunteer work, part-time roles. මේවා කරොත් ඔයාලගේ skill and experience develop කරගන්න පුළුවන්. And enhance your network. Attend career fairs or job fairs තියෙනවනේ ඒකට යන්න ඕනේ. එතකොට connections හම්බ වෙයි, industry events and join professional groups online. ඒවා කරන්නත් පුළුවන්, right? Connect with alumni, mentors or professionals. දැන් university එකේ degree එකක් කරනවා නම් එයාලත් එක්කත් connection එක තියාගන්න පුළුවන්. On LinkedIn ඒකේ profile එකක් හදාගෙන professionals ඉන්නවනේ එයාලත් එක්ක connection තියාගන්න පුළුවන්. right? And tailor application. Customize your resume and cover letter for each job to match key requirements. ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඔයාලගේ resume එක හදාගන්න ඕනේ කොහොමද? apply කරන job එකට අනුව තමයි customize කරලා හදාගන්න ඕනේ. නිකන් commonly හදලා CV එකක් දැම්මනම් මේක වැඩක් වෙන්නේ නැහැ. Because the competition is very high nowadays, right? And research companies to understand their culture and needs. එතකොට තමයි interview එකේදී හරියට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. If you research the companies, okay? And prepare well for interviews. මං කලින් කිව්වා වගේ you have to practice common interview questions and answers and work on confidence, body language, clear communication ඒවා improve කරගන්න ඕනේ. Okay? And also you have to stay positive and persistent. Treat rejection as learning opportunities. දැන් interview එකේ reject වුණා නම් interview එකට ගිය experience හරි තියෙනවනේ එහෙම කියලා positively ගන්න ඕනේ ඒක. And keep applying consistently. කොච්චර මේ CV දැම්මත් මාව call කරන්නේ නැහැ එහෙම කියලා නැතුව persistently. Again and again you have to apply for the jobs and seek guidance. You can use career counseling services, job placement centers or professional coaches. ඒකට ගිහලා guidance ගන්න පුළුවන්. Right? And be flexible. Consider entry-level roles or short-term contracts to get your foot in the door. ඒ කියන්නේ දැන් අර ගොඩාක් අය දැන් ඉන්න තරුණ ළමයි මොකද්ද අර salary අඩුයි නම් වැඩ කරන්න කැමති නෑනේ. එහෙම නැතුව experience එකක් ගන්න හරි මොකද්ද කරන්න ඕනේ? අපි ගිහිල්ලා short-term contract එකට හරි වැඩ කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒක තමයි be flexible. Then you can get an experience, right? And be open to relocation or varied work hours if possible.
අර මේ මේ රැට මට වැඩ කරන්න බෑ රැට shift එකට වැඩ කරන්න බෑ එහෙම පස් කරන්න නැතුව ඉස්සෙල්ලා පුරුදු වෙන්න හරි ටිකක් වැඩ කරලා බලන්න ඕනේ right so you have to be open for relocation දැන් company එක මාරු කරා වෙන තැනකට අනේ දුර වැඩි එහෙම කියලා job එක resign කරන්න හොඳ නැහැ right අපි resign කරොත් එක්කෙනෙක් resign කරොත් ඒ තැනට එන්න there will be 100 people එහෙම නේද because job එකක් හම්බෙන එක දැන් හරි අමාරු එකක් because high competition හැමෝම ඉගෙන ගන්නවා හොඳ qualification තියෙනවා නේද එතකොට මේ වගේ දේවල් වලට අපි මේ resign කරලා එහෙම යන්නේ නැතුව you have to be flexible okay then if you follow all these you can get a job or you can enhance your career right now these I have found some popular job sites well දන්නවා ඇති LinkedIn තියෙනවා නේද professional networking and job listings worldwide Indeed make a large database of job postings තියෙනවා Glassdoor making ගියොත් ඔයාලට පුළුවන් මේ company reviews එහෙම බලා ගන්න salary information ඒවා බලා ගන්න පුළුවන් මේකත් monster job search platform එකක් resume tips එහෙම තියෙනවා career builder wide variety of job search options are there and local job portals like මේවා India වල තියෙන එකක් මේක Middle East ඒවත් ඔයාලට හොයාගන්න පුළුවන්. So by preparing well, building relevant skills and job sites effectively, job seekers can improve their chances of finding good employment despite the challenges. මේ websites හරියට use කරගත්තොත් ඔයාලට හොඳ job එකකට යන්න පුළුවන් වෙයි career enhancement එකක් කරගන්න පුළුවන් වෙයි right only I have found some if you search in the Google there will be more ටිකක් තමයි මම මෙතන දීලා තියෙන්නේ හරිද ඔයාලා search කරලා බලුවොත් තවත් හොයාගන්න පුළුවන් වෙයි දැන් social media තියෙන හින්දා ඕන දෙයක් හොයාගන්න පුළුවන් නේ so there will be more websites to search for a job right so how are you going to make your curriculum vitae CV එක. හරි. ඒතකොට detailed document නේ CV එක කියන්නේ ඔයාලගේ detailed document that outlines your educational background එක, work experience, skills and achievements used to apply for jobs. හරිද? දැන් CV එකක් හදන්නේ අය අපි to showcase it's a marketing thing නේ to showcase your qualification. මෙන්න මේ qualifications මට තියෙනවා experience මට තියෙනවා කියලා කියන්න තමයි අපි CV එකක් හදන්නේ. එතකොට to help employers understand your suitability for a job. එතකොට CV එකෙන් බලාගෙන employers ලට මේ අදහසක් ගන්න පුළුවන්. ඔයාලා මේ job එකට ගැලපෙනවද නැද්ද කියලා. ඒක තමයි CV එක customize කරලා හදන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ banking job එකට apply කරනවා නම් ඒ විදිහට හදන්න ඕනේ. ඔයාලා වෙන clerical job එකට apply කරනවා නම් ඒ විදිහට හදන්න ඕනේ. එහෙමත් නැත්නම් software engineering IT field එකේ එකට යනවා නම් ඒ විදිහට හදන්න ඕනේ. So because employers understand your suitability for a job. Right? දැන් කියන්නකෝ IT related job එකට apply කරන්න banking sector එකට apply කරනවා වගේ හදන්න බෑ. හරිද? ඒ හින්දා මොන job එකට apply කරන්නේ ඒ විදිහට customize කරලා අපි CV එක හදා ගන්න ඕනේ. Right? And to make a positive first impression. දැන් අර CV එකක් ගත්තම දිගට essay වගේ පිටු දෙක තුනක් හදන්නත් බෑ. හරිද? ඊට පස්සේ මේ අර මේ page setup එහෙම ලස්සනට තියෙන්න ඕනේ. ගොඩාක් පොඩි අකුරු type කරන්න බෑ. ඒවා එහෙම තිබ්බොත් positive impression එකක් ඇති වෙන්නේ නැහැ. බලපු ගමන් neatly ඔයාලගේ photo එක දාලා ලස්සනට page setup කරලා ලස්සනට හදලා තියෙනවා නම් it will give a positive first impression. Okay? So that is important. So මොනවද අපිට තියෙන්නේ key sections තියෙන්න ඕනේ CV එකේ personal information name contact details phone email and sometimes a photo mostly now they are asking for a photo recent photograph දාන්න කියලා කියනවා දැන් හරිද a brief statement about your career goals and what you offer හරිද දැන් ඔයාලට මොනවාද මේ offer ඒ කියන්නේ company එකට ඔයාලා කොහොමද contribute කරන්න පුළුවන් කියන එකත් අපි ඒකේ සටහන් කරන්න ඕනේ right education list your academic qualification starting with the most recent මෙන්න මේක ගොඩක් important හරිද දැන් අවුරුදු කියමුකෝ 10කට කලින් ඉගෙන ගත්ත එකක් ඉස්සෙල්ලා දාන්න නැතුව recently දැන් online course එක ඉවර වුණ ගමන් වෙන මොනකට හරි apply කරනවා නම් recently මේකනේ ඉවර කරේ
ඒක තමයි ඉස්සෙල්ලාම දාන්න ඕනේ most recent එක. හරිද? include institution names කොහෙද ඉගෙන ගත්තේ date කොයි කාලෙද? දැන් diploma එකක් නම් 6 months අර පටන් ගත්ත date එකයි ඉවර වුණ date එකයි. And grades. What are the grades you achieved? A pass එකක්ද B grade එකද ඒවා දාන්න ඕනේ. Right? And work experience. Describe jobs or internship with job title. මොන job එකද කරේ? Companies, dates and key responsibilities. ඒ company එකේදී මොනවාද responsibilities ඔයාලට දීලා තිබ්බේ? මොනවාද achieve කරේ? ඒවත් දාන්න ඕනේ, right? And skills, highlight relevant skills like communication. භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද? computer proficiency තියනවාද? languages ඒවත් අපි highlight කරලා දාන්න ඕනේ. And certifications and training. This is also very important. And achievements and awards. මොන හරි award එකක් හම්බෙලා තියෙනවා නම් දැන් best employee for the year, best employee for the month එහෙම දෙනවා නේද? ඒවා දීලා තිබ්බනම් ඔයාලා වැඩ කරද්දී ඒවා දාන්න ඕනේ, right? And references, optional sections with contact details. Reference කියලා දානවා නේද? ඒක දාන්නත් පුළුවන්. So these are the key sections of a CV, right? එතකොට CV එකක් හදද්දී මේක මතක තියාගන්න. Keep it clear, concise. ගොඩාක් දේවල් ලියන්න අඩු කරලා මේ ඕන key points විතරක් දෙනවා. And well organized. And use bullet points for easy reading. Tailor your CV for the each job applications. ඔක්කොම jobs වලට දැන් job search කරද්දී එහෙමනේ ගොඩාක් jobs වලට අපි apply කරනවානේ. ඒකට ඔක්කොටම common CV එකක් නැතුව jobs අනුව ඒක වෙන වෙනම හදන්න ඕනේ, right? And most importantly, you have to avoid spelling or grammar mistake, right? Use strong verbs, action verbs, managed, developed, organized. ඒ වගේ verbs use කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ 3-4 pages හදන්න. දැන් කාලේ කවුරුත් ඔච්චරක් කියවන්න යන්නේ. one or mostly one page තමයි හදන්න කියන්නේ. හරිද? one or two pages in length. දැන් ඔයාලා website එකේ search කරලා බැලුවොත් CV formats ගොඩාක් තියෙනවානේ. එතකොට short form එකක් තෝරගෙන ඒකෙන් හදන්න පුළුවන්. Right? So there are types of CV, right? Chronological CV, functional CV, combination CV, academic CV කියලා තියෙනවා. හරිද? Then you have to see here when applying for job, මේක බලන්න chronological CV, list work experience and education in reverse date order, starting with the most recent. එතකොට ඔයාලා work experience ඉල්ලන job එකට දැන් mostly education qualification වලට වඩා මේ experience තියෙනවා නම් හොඳයි කියලා ඉල්ලනවනේ jobs ටිකක්. ඒකට මේ CV එක තමයි හදන්න ඕනේ chronological CV. හරිද? Best if you have steady career progression, work experience directly related to the job apply. එතකොට කොහොමද ඒක හදාගන්න ඕනේ? Lists work experience and education in reverse date order. හරිද? එතකොට education එක ඉස්සෙල්ලා දාන්න නැතුව work experience එක යාලා highlight කරලා ඉන්නලා තියෙනවා නම් work experience එක ඉස්සෙල්ලාම දෙන්න ඕනේ. හරිද? reverse order. ඒ කියන්නේ recent work experience එක ඉස්සෙල්ලා දාලා ඊට පස්සේ කලින් වැඩ කරපු තැන් වල මේවා දාන්න ඕනේ. ඊට පස්සේ education එක දාන්න ඕනේ. right? ඒක මේ chronological CV එක ගන්න ඕනේ මොනවටද? work experience ඕනේ කියලා මේ highlight කරලා ඉල්ලනවානේ. ඒ වගේ companies ලා. හරිද? Functional CV. Make a focus upon skills and accomplishments rather than dates of employment. දැන් experience එක එච්චර බලන්න නැති companies තියෙනවනේ skills focus කරන ඒවා. හරිද? ඒවට මේ functional skills based CV එක හදන්න ඕනේ. Right? Ideal for career changes, new graduates or those with gaps in work history. එයාලා මේවා හදලා දාන්න පුළුවන්. Combination CV කියන්නේ hybrid, mixes chronological and functional formats by highlighting skills and detailed work history. මේක තමයි ගොඩාක් වෙලාවට අපි හදන්නේ hybrid. Experience උත් දානවා, skills උත් දානවා, right? Useful if you want to show both skills and solid career timeline with achievements, right? Academic CV. ඔයාලා මොනවා හරි research එකට apply කරනවා නම් වෙන university එකට, foreign country එකට යන්න. හරිද? ඒකට අපි හදන්න ඕනේ academic CV. Then you have to highlight academic qualification. මෙතනදී දැන් experience skills පෙන්නලා වැඩක් නැහැ. Because you are applying for a scholarship for another country. හරිද? වෙන university එකට masters කරන්න හරි PhD කරන්න හරි research එකට හරි apply කරනවා නම් you have to hide academic qualification, research, publications, and teaching experience, right? So used for academic research or postgraduate positions. එතකොට මේ ඒවට apply කරන්න මේ වගේ CV හරියන්න. ඒකයි හරියට මේ CV එක තෝරන්න ඕනේ, right?
So here I have given the in short form මේකම තමයි මේකෙත් තියෙන්නේ කියලා බලා ගන්න academic CV. So choosing the right type of CV depends on career situation and the job you are applying for to make the best impression on employers, right? එතකොට CV එකට හැදුවට පස්සේ කවරින් ලෙටර් එකක් අනිවාර්යෙන් අපි දාන්න ඕනේ. ඊමේල් එකේ හරි කමන්න ඔන්ලයින් එකේ apply කරත් you have to send a covering letter, right? So a covering letter, it should be in one page, shortly තියෙන්න ඕනේ. It introduce you. Says you. හරිද ඔයාලා කවුද කියලා. I am so and so කියලා දාන්න ඕනේ. Highlights your key skill. And explains why you are the best fit for the job. දැන් CV එකේ තියෙන එක මෙතන copy කරන්න බෑ. හරිද? එතකොට introduce කරන්න ඕනේ I am මේ නම දාලා presently working as a software engineer කියලා දාලා highlight your I have skills ටික දාලා ඊට පස්සේ so I think I will be a best fit for the job කියලා එහෙම දාන්න ඕනේ shortly, right? So in header you have to write include your name, address ඒ ටික දාන්න ඕනේ. Dear hiring manager කියලා salutation දාන්න පුළුවන්. නැත්නම් dear sir, madam දාන්නත් පුළුවන්. මේක තමයි you have to notice very importantly. Opening paragraph. State the job you are applying for and where you find the vacancy. Briefly mention why you are interested, right? Then I am so and so කියලා නම දාලා I would like to apply for this job. And being given to understand that that there is a vacancy for this position කොහෙද in Sunday Observer හරි මොන හරි දැන් Sunday Observer නෑනේ website top jobs හරි මොකේ හරි හොයාගත්තා කියලා briefly you have to mention, right? And body paragraph එකේ තමයි explain your relevant skill, right? And show how these match the job requirements. මේවා very short වෙන්න ඕනේ ගොඩාක් ලියන්න බෑ. හරි? Closing paragraph එකේ express enthusiasm. අපි ලියනවානේ I am looking forward to your reply. එහෙම ලියනවානේ ඒක දාන්න ඕනේ. හරි? And you have to mention මම CV එක attach කරලා තියෙනවා කියලා දාන්න ඕනේ. හරිද? And offer to provide more information or attend an interview. Interview එකට participate කරන්න කැමති කියලාත් අපි ලියන්න ඕනේ. Right? And use a polite closing, sincerely best regards ඒ ටිකත් අපි mention කරන්න ඕනේ. Okay? So next මේක important points විතරක් කියන්න තව ටිකක් බලන්න උඩ. Make avoid repeating your entire CV. Covering letter එකේදී short වෙන්න ඕනේ. දැන් CV එකේ තියෙන හැම දේවල්ම ඒකේ copy කරන්න එපා. එතකොට letter එක දිග වැඩි වෙනවා. ඒක covering letter එකක් නැතුව වෙන business letter එකක් විදියට එයාලා අදහස් කරගන්න ඉඩ තියෙනවා. So you have to avoid repeating your entire CV. And you have to proofread carefully to avoid errors, right? Well-written covering letter helps you stand out and support your application by linking your skills to the job. Okay? So now we are going to see the most important thing, job interview skill. හරිද? A job interview is a meeting නේද? ඔයාලා ඒ position එකට best person කියලා prove කරන්න තමයි යන්නේ interview එකේදී, right? So good interview skill එක ඔයාලට හොඳට තියෙනවා නම් මොකද positive impression එකක් ඇති වෙනවා. ඒකට ඔයාලට chances තියෙනවා ඒ job එක ගන්න. ඒ කියන්නේ එයාලා offer කරයි ඔයාලට ඒ job එක, right? So important job interview skills මොකද්ද? දැන් company එකට interview එකට ඔයාලට call කරා කියමුකෝ. එතකොට යන්න කලින් මොකද්ද කරන්න ඕනේ? Research the company and the job. ඒ කම්පැනි එක ගැන මොනවා හරි අවුට්ලයින් එකක් මේ Google එකේ සර්ච් කරලා මෙන්න මේ දේවල් තමයි යාලා කරන්න කියලා රිසර්ච් කරගන්න ඕනෙලා. නැත්නම් කම්පැනි එක ගැන මොනවා හරි ප්‍රශ්නයක් අහුවොත් අපිට ආන්සර් කරගන්න බැරි වෙනවා. අනිත් එක know your own resume or CV well. හරිද අපි CV එකක් දැම්ම නේද? ඒකේ skills මොනවාද අපි දැම්මේ කියන එක ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. right? And practice answering common questions. කොච්චර practice කරත් සමහරක් වෙලාවට එතනදී ගිහිල්ලා අපිට පැටලෙනවානේ. ඒ හින්දා කවුරු හරි ගෙදර තියලා practice කරගන්න පුළුවන්. ඔයා මේ මගෙන් මේ වගේ ප්‍රශ්න ටික අහන්න. මම මේ වගේ උත්තර දෙන්නම් කියලා. right? Because අපේ mind එකේ එහෙම මං කියන්නම් කියලා හිතාගෙන ගියාට එතනදී පැටලෙනවා. right? උත්තර කියන්න බැරි වෙනවා. right? And communication, speak clearly and confidently කතා කරන්න ඕනේ. Listen carefully to the questions. Questions ටික අහලා ඉවර වෙන්න කලින් පැනගෙන උත්තර දෙන්න නැතුව මොනවද කරන්න ඕනේ? You have to listen very carefully and answer the questions. And you have to use polite and positive language.
Next, appearance and body language. When you're going to an interview, how to dress neatly and appropriately, right? Our flashy colors අඳින්නතු white වගේ light colors අඳගෙන යන්න පුළුවන්. So neatly you have to dress and smile and make eye contact. Seriously face එක තියාගෙන ඉන්න නැතුව you can smile and you can talk. You can always have the eye contact with the person. And you have to sit straight and be relaxed but attentive. මේ ඔක්කොම පොඩි පොඩි දේවල් තමයි උනාට ඉන්ටර්වියු එකේදී මේවා හැමදේම බලන්න. Right? අනිත් එක asking questions. Prepare few questions to ask the interviewer about the job or company. දැන් අන්තිමට ඉන්ටර්වියු එකේදී අහනවා ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. එතකොට අහන්නත් අපි ලෑස්ති කරගෙන ගියා නම් හරි. job role එක ගැන, company එක ගැන මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපිට එයාලගෙන් අහන්න පුළුවන්. And this shows you are interested and eager. එතකොට එහෙම ප්‍රශ්න අහනවා නම් අපි ඒ job එකේ company එකේ interest එකක් තියෙනවා කියන එක ඒක පෙන්නනවලු. Right? If you are not asking any questions, then they might think you are not interested in this job. Right? So handling nervousness. කොහොමද ටිකක් nervousness එකක් තියෙනවානේ. ඒකට මොකද්ද කරන්න ඕනේ? Take deep breath. හොඳට හුස්ම අරගෙන මේවා කරන්න කියනවනේ. දැන් මේ අර tension උනා මේ වගේ කරන්න ඕනලු. අනිත් එක think positively about your skills. මට මේක හම්බ වෙන්නේ මේ job එක හම්බ වෙන්නේ කියලා හිතන්න නැතුව you have to think positively. ඔයාලට ගොඩක් skills මට මෙච්චරක් skills තියෙනවා ඒ හින්දා මේ job එක හම්බ වෙයි කියලා positively හිතන්න ඕනෙලු. Right? And remember the interviewer wants to know the real you. බොරු කියන්න හොඳ නැහැ. Interviewer wants to know the real you. ඇත්තටම ඔයාලා කවුද කියලා දැනගන්න තමයි ඉන්ටර්වියු එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා දැනගන්න කියන්නේ skills මොනවාද ඔයාලට තියෙන්නේ. educational qualification මොනවාද තියෙන්නේ කියලා. How do you work? නේද? team work ability තියෙනවද කියලා දැනගන්න තමයි තියෙන්නේ. එතකොට බොරු කියලා job එකට join වෙලා ඊට පස්සේ අමාරුවේ වැටෙන්න වෙයි. So you have to be very truthful in the interview. And next one, be punctual. වෙලාවට යන්න ඕනේ. Bring necessary documents. ඉල්ලලා තියෙන හැමදේම එතනට ගිහලා අමතක වුණා කියලා කියන්නේ නැතුව you have to take everything correctly. And thank the interviewer at the end. Thank කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් නම් follow up with a thank you email. email එකක් දාන්නත් ඕනේ. Right? So මෙතන තියෙනවා බලන්න more common interview questions ටිකක් තියෙනවා. නිකන් glance එක අපි ටිකක් බලමු. Then make a common interview question එකක්. Where do you see yourself in 5 years? ඒක හැම company එකම අහන දෙයක් කියලා කියනවා. එතකොට where do you see yourself in 5 years? 5 years වලින් ඔයාලා කොතනද ඉන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා තමයි අහන්නේ. Then you have to talk about your career goals and how this job aligns with your plans. For example, I want to grow as a business professional and take on more responsibilities and management. එතකොට 5 years වලින් මට හොඳ business professional කෙනෙක් වෙන්න ඕනේ කියන ආසාව කියන්න පුළුවන්. Second question is, how do you manage your time when you have many tasks? එතකොට මොනවද අහන්නේ යාලා? දැන් ගොඩාක් එක වෙලාවෙ ගොඩාක් වැඩ දුන්නොත් කොහොමද ඒක මැනේජ් කරගන්නේ කියලා අහනවානේ. එතකොට explain your ability to prioritize and stay organized. හරිද? එතකොට මොනවද කියන්නේ? I make a list of important tasks and complete high priority ones first to meet deadlines. එතකොට ඉක්මනට ඉවර වෙන්න ඕන වැඩ ටික නෝට් කරලා තියාගෙන ඒක ඉක්මනට මම කරනවා කියලා කියන්න ඕනේ. Right? And other question is, describe a challenge you faced and how you solved it. ළඟදී ඔයාලා face කරපු challenge එකක් ගැන අහනවා. එතකොට share a real experience එකක් කියන්න පුළුවන් ඔයාලට, showing problem solving skills. Here example I have given. In a group project we had different ideas, so I suggested a meeting to discuss and agree on a plan. Right? So this is a real experience. You can tell like that. Right? So this is also a common question. What motivates you to do your best at work? Talk about personal drives such as learning, helping others, or achieving results. ඔයාලගේ true motivation එක කියන්න පුළුවන්. Right? I am motivated by the chance to learn new skills and contribute to team success. Right? So these are some of the common questions people ask in interviews. Right? So today we have seen negotiation, jobs and careers and job interview skills. හරිද? මේකත් එක්ක මේ business communication කියන මොඩියුල් එක ඉවරයි. හරිද? ඊළඟ සතියේ අලුත් මොඩියුල් එකක් අපිට පටන් ගන්න පුළුවන්. හරිද? මේක තේරුණාද?
Only Gayan is there. Gayan. Have you understood? Yes, madam. Understood, madam. Understood. Shall we? Yes, madam. Okay. Shall we wind up the class then? Okay, madam. Good night to all of you. Good night, madam. Good night.